ඔයාට ළඟකදී ඉඳන් වෙලාව මදිද? තියෙන වැඩ ටික කරගන්න ඇත්තටම වෙලාව මදිද? වෙලාව හදාගන්න විදිහක් හොයනවද? එහෙම නැත්නම් වෙලාව මැනේජ් කරන්නේ කොහොමද කියලා හිත හිත ඉන්නවද? ඇත්තටම මමත් මේ ගැන ළඟදී ඉඳන් කල්පනා කරගෙන ඉන්නේ. හැබැයි මේ මෑතකදී ඔළුවට පොඩි අදහසක් ආවා අපි වෙලාව ගැන මෙහෙම හිතුවොත් කොහොමද කියලා. හිතන්න මෙහෙම දෙයක්. පොඩි එක්කෙනෙක් ඉන්නවා හොල්ලෙක්. අතට පොඩි පඩියක් එක බෝනස් එකක් හම්බ වෙනවා. ඉතින් හිතට ඇති වෙන ආසාවත් එක්කම එයා ගන්නවා ලොකු ටැබ් එකක්. අලුතින්ම ආපු ලේටස්ට්ම මොඩල් එක බ්‍රෑන්ඩ් නිව් ෆීචර්ස් එක. හැබැයි මේකත් එක්කම කාලෙත් එක්කම එයාට දන්නේම නැතුව එයා ඒ ටැබ් එකට වෙලාව දෙනවා. තව කෙනෙක්ට කියන්න පුළුවන් එයා සල්ලි දීලා ගත්ත ටැබ් එක එයා එන්ජොයි කරනවා යූස් කරනවා කියලා. හැබැයි තව පැත්තකින් ගත්තහම එයා ඒ ටැබ් එකට ඇත්තටම වෙලාව දෙනවා. එයා ඒ ටැබ් එක ගත්තට පස්සේ එයා ඒ ටැබ් එක යූස් කරන්න ඕනේ. ඒක නිසා එයා ඒ ටැබ් එකට වෙලාව දෙනවා. පාවිච්චි කරනවා. මේ උදාහරණයම ඔයාගේ ලයිෆ් එකට ඇප්ලයි කරලා බලන්න. සමහරවිට ඔයා බෝඩිමක තනියම ඉන්න කොල්ලෙක් වෙන්න පුළුවන්. සමහරවිට ඔයා ළඟකදී නම් උයන්න ගත්ත වෙන්න පුළුවන්. රයිස් කුකර් එකක්, අවන් එකක්, මොන හරි දෙයක් ගත්ත වෙන්න පුළුවන්. ඒ දේ ගත්තට පස්සේ ඔයා ඒ දේ පාවිච්චි කරනකොට ඔයා ඒ දේ වෙනුවෙන් ඔයාගේ ජීවිතයේ තියෙන සීමිත කාලයෙන් කොටසක් දෙනවා. ඔයා ඒ විදිහටම හිතුවොත් ඔයා පාවිච්චි කරන හැම මෙටීරියලිස්ටික් භාණ්ඩයකටම ඔයාගේ කාලය දෙනවා. ඔයාගේ ජීවිතෙන් යම් කිසි කාලයක් දෙනවා. ඇත්තටම මේක වැරදි නැහැ. ඔයා කාලය දෙන එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ දෙන කාලයට ඔයාට කාලයක් ලැබෙනවද කියන එකයි මෙතන ප්‍රශ්නේ. උදාහරණයක් ඇටියට ගත්තොත් ඒ ටැබ් එක ගත්ත කොල්ලා ඇත්තටම ස්ටඩීස් කරන ගමන් නම් හිටියේ එයාට ඒ ටැබ් එක ගත්ත නිසා එයාගේ ස්ටඩීස් වලට තියෙන කාලය අඩු වෙලා එයා මූවිස් වලට ගේම්ස් වලට ඇබ්බැහි වෙනවා නම් නැත්තම් කාලය වැඩියෙන් වියදම් කරනවා නම් එයාට ඒ කාලය ආයේ ලබා ගන්න විදිහක් නැතුව යනවා. එයාගේ ජීවිතේ ඒ කාලය නැත්තරම නැති වෙලා යනවා. සමහරවිට මේ පැය දෙක පැය තුන ආයේ ගන්න වෙන්නේ නැහැ. අන්න එතකොට මේ තීරණය මෝඩ නැත්නම් වැරදි තීරණයක් කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. එතකොට ඇත්තට මේ කාලය වැදගත් වෙන්නේ කොහොමද? තව කෙනෙක්ට කියන්න පුළුවන් එයා ඒ ගන්න ටැබ් එකෙන්ම part time side hustle එකක් කරලා එහෙම නැත්නම් skills හදාගෙන දෙයක් ඉගෙනගෙන contacts හදාගෙන groups වල join වෙලා නැත්නම් LinkedIn Facebook වගේ තියෙන ඕනම platform එකක groups වල join වෙලා එයා දෙයක් ඉගෙනගෙන ඒ දේ ඉගෙන ගන්න ගමන් මේ ටැබ් එක use කරලා එයා මේ දේවල් එයාගේ ඇඟටත් අරගෙන ඒ skills promote කරගෙන එයාට පුළුවන් නම් එයා කරනවා නම් දෙයක් ඉගෙන ගන්නවා හෝ සයිඩ් හසල් එකක් කරන ගමන් ආදායමක් උපයන්න. එයාට ඒ සල්ලි වලින් එයාට යන වියදම් එහෙම නැත්නම් එයාට කාලය වියදම් වෙන අවස්ථාවල් නැති කරගෙන අඩු කරගෙන කාලය ඉතුරු කරගන්න අන්න ඒක ආයෝජනයක්. ඉතින් ඔයත් හිතලා බලන්න ඇත්තටම ඔයා ඉස්සරහට දෙයක් ගන්න යනකොට මේ දේ මට වැඩිපුර කාලය අරන් දෙනවද නැත්තම් මගේ කාලය උදුර ගන්නවද කියලා. තව සරල උදාහරණයක් කිව්වොත් ඔයාට අතේ සල්ලි තියෙනවා ඔයා බෝඩිමක ඉන්නේ නැත්තම් කැම්පස් එකේ හොස්ටල් එකේ ඉන්නේ ඔයා කරන්නේ සල්ලි වලින් තුන් වේලම කඩෙන් කන එක. කෙනෙක්ට හිතන්න පුළුවන් හිතෙන්න පුළුවන් උයනවට වඩා ලාභයිනේ ඒ කියන්නේ කාලේ ඉතුරුයිනේ ඒක නිසා ඒක හොඳ තීරණයක් කියලා. හැබැයි ඔයා ඒ කන කෑම හෙල්දි නැත්තම් තෙල් කෑම නම් ජංක් ෆුඩ් නම් ඔයාට මේ කෑම නිසා ඇති වෙන ලෙඩ නැත්තම් ලෙඩ දුක රෝග ලෙඩ දුක් රෝග ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒ දේවල් නිසා ඔයාට තව දවසක වෙනම කාලයක් වියදම් කරලා ව්‍යායාම කරන්න වෙනවා නම් ජිම් එකට යන්න වෙනවා නම් එක්සර්සයිස් කරන්න වෙනවා නම් හොස්පිටල් ගානේ යන්න වෙනවා නම් අන්න ඒක වැරදි තීරණයක්. හැබැයි ඔයා රයිස් කුකර් එකක් නැත්තම් පොඩි මයික්‍රෝවේව් oven එකක් එහෙම නැත්තම් පොඩි ටෝස්ටර් එකක් මොන හරි දෙයක් අරගෙන ඔයාට පුළුවන් විදියට හෙල්දි කෑම උදාහරණයක් ඇටියට ගත්තොත් රයිස් කුකර් එක අරගෙන බිත්තර තම්බලා කනවා නැත්නම් පළතුරු අරන් කනවා නැත්නම් රයිස් කුකර් එකේම ඕට්ස් හදාගෙන කනවා ඒ වගේ දෙයකට ඔයා යනවා නම් ඇත්තටම ඔයා කරන්නේ හෙල්දි කෑම ඔයාට දාගෙන ඔයාගේ ඇඟට දාගෙන ඔයාගේ ආයු කාලය වැඩි කරගන්න එක. ඒ කියන්නේ ඔයාට තියෙන ලිමිටඩ් ටයිම් පීරියඩ් එක ඔයා වැඩි කරගන්නවා. ඒක හින්දා ඉස්සරහට ඔයා දෙයක් ගන්න යනකොට
ඒ දේ ඔයාගේ ජීවිතයේ තියෙන සීමිත කාල සීමාව වැඩි කරනවද නැත්නම් අඩු කරනවද කියන එක හිතලා බලන්න. ඇත්තටම මේ දේ මෙටීරියලිස්ටික් දේවල් වලට විතරක්ම නෙමෙයි සම්බන්ධතාව වලටත් ඇප්ලයි වෙනවා. ඒ ගැන ඊළඟ වීඩියෝ එකෙන් කියන්න.